රයිට්. ඊට පස්සේ ළමයි අපිට බලන්න තියෙන්නේ මිනිතිය සම්බන්ධයෙන් මිනිතියට අදාළව මේ පාරේ එන්න වැඩි හැකියාවක් තියෙන ප්‍රශ්න මොනවද කියන එක. අංක 3 මිනිතිය. ඒ කියන්නේ මිනුම් සම්බන්ධයෙන් මිනිතිය. මිනුම් සම්බන්ධයෙන් අදාළ වෙන අනුමාන. හරි. ඒතර මෙතනදී එන්න chance එක වැඩි කොටසක් තමයි සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධයෙන්. මේකෙත් සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් ප්‍රශ්නයක් දාන්න තියෙන chance එක ගොඩක් වැඩි. හරි. සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය පිටියෙන් ලියන්න පෘෂ්ඨ වර්ගඵලය මේකෙත් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වර්ගඵලය උතරම් බලා ගන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධයෙන් කලින් පේපර්ස් වල කරපු ප්‍රශ්නයෙන් වැඩියෙන් බලා ගන්න ඕන. ඒ වගේම ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්නත් හැකියාවක් තියෙනවා. සිලින්ඩරයක ඒ වගේම ප්‍රිස්මයක ඊළඟට චාප දිග කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. එතකොට චාප දිග වන සූත්‍රය මතක් කරගන්න ඕන. 360න් θ ගුණ කිරීම 2πr. ඊළඟට ආරෝහණ කෝණ අවරෝහණ කෝණ සම්බන්ධයෙන් අවරෝහණ කෝණ මතක නේද? S මට්ටමේ ඉඳලා මේ තියෙන S මට්ටම ඉහළ වස්තුවක් දෙස බලද්දි මෙතන හැදෙන්නේ ආරෝහණ කෝණ. පහළ වස්තුවක් දෙස බලද්දි මෙතන හැදෙන්නේ මේ දෘෂ්ටි රේඛාව සහ S මට්ටම අතර මෙතන පහළින් හැදෙන්නේ අවරෝහණ කෝණය. එතකොට මේ විදිහට ආරෝහණ කෝණ අවරෝහණ කෝණ සම්බන්ධ ගානක් සම්බන්ධ වෙන හැකියාව වැඩි. ඊළඟට ත්‍රිකෝණමිතික අනුපාත. ඒ කියන්නේ sin cos tan සම්බන්ධයි. හරි. මේ වගේ ත්‍රිකෝණයක් දීලා ඍජු කෝණයක ත්‍රිකෝණයක් මේකේ මෙතන මොකක් හරි මෙතන කෝණේ θ කියලා දීලා ඊළඟට sin θ වලගේ දෙනවා මෙච්චරයි කියලා. sin θ දෙනවා භාගයක් විදිහට ගොඩක් කරලා සම්බන්ධ වෙන්නේ මේක 10න් 7යි. එතකොට සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ සකනේ sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරන. එතකොට මේ θ වලට අදාළ සම්මුඛ පාදයේ 7යි කර්ණය 10යි. අන්න ඒකෙන් tan හරි cos වගේ වෙනාගයක් අහන්න ඕන. tan θ වගේ හොයන්න දුන්නොත් tan කියලා කියන්නේ සබ. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. හරි. මේකට අදාළව බද්ධ පාදයේ මේක. හරි. අන්න ඒකේ උඩ පයිතගරස් සම්බන්ධ කරලා එන්නත් පුළුවන්. මේකට පයිතගරස් වගේ සම්බන්ධ කරලා ඒකට එතනින් හොයාගන්න පුළුවන් මේ පාදේ. රයිට්. අන්න ඒ විදිහට ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධයෙන් දැනගන්න ඕන. පයිතගරස් සම්බන්ධතාවයත් ඒකට සම්බන්ධ වෙන හැකියාවක් තියෙනවා. ඊළඟට දුර කාලය වේගය සම්බන්ධ සූත්‍රය මතකයි. වේගය සමාන දුර බෙදීම කාලය. අන්න ඒ සූත්‍රය මතකයි නම් ඔයගලන්ට කාලය ඊළඟට වේගය දුර කියන රාශීන් තුනෙන් දෙකක් දුන්නාම එකක් හොයන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර වේගය හොයන්න කිව්වොත් දුර සහ කාලය දෙනවා ගන්න. එතකොට දුර කාලයෙන් බෙදුවම ගන්න පුළුවන් වේගය. කාලය හොයන්න කියලා දුර බෙදන්න ඕන වේගය. රයිට්. ඒ සූත්‍රය මතක තියෙන්න ඕන. ඒ වගේම මේකත් එක්ක මේක නැතුව මේක සම්බන්ධුන් නැත්තම් අනිත් පැත්තෙන් chance එක තියෙන්නේ ශීඝ්‍රතාවයේ සම්බන්ධ කොටස්. ශීඝ්‍රතාවය පරිමාව කාලය. රයිට්. මේකෙත් අර කලින් මේ දුර වේගය කාලය වගේම තමයි දෙකක් දීලා එකක් අහනවා. පරිමාවයි කාලය දීලා ශීඝ්‍රතාවය අහනවා. අන්න ඒ විදිහට. එතකොට මේ සූත්‍ර බලා ගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් ළමයිට මම පැහැදිලි කිරීමක් කරන්නම් මෙතන. එතකොට මෙතන මෙෂර්මන්ට් සම්බන්ධයෙන් තමයි මේ මෙතන ගෙස් කරලා තියෙන්න පුළුවන් දේවල්. මෙතන බලා ගන්න ඕනේ සිලින්ඩර් එකේ ඒරියා එක. රයිට්. සිලින්ඩර් එකේ ගොඩක් කර්ව්ඩ් සර්ෆේස් ඒරියා එක. කර්ව්ඩ් සර්ෆේස් ඒරියා. ප්‍රිසම් එකක් බලා ගන්න. ප්‍රිසම් එකේ මේ ඒරියා එක සම්බන්ධ. එතකොට ඒකේ කර්ව්ඩ් සර්ෆේස් ඒරියා එකම කියලා කියන්න බෑ. ඒක ගොඩක් ගන්න නිකම්ම ඒරියා එක සම්බන්ධයෙන් එන්නේ. ඒ කියන්නේ cross sectional area එක දීලා ඊට පස්සේ height එක දීලා volume එක ගන්න පුළුවන් prism එකේ. ඊළඟට චාප දිග. මෙතන චාප දිග කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් arc length. right. arc length. මෙතන සිලින්ඩර් පෙර මේ prism එකේ ප්‍රශ්නයක් නැහැ.
සිලින්ඩර් ප්‍රිසම් මෙතන චාප දික් කියන්නේ arc length. එතකොට arc length එක හොයන equation එක theta over 360 into 2 pi r, right? Then angles. Angle of elevation or angle of depression. ඔය දෙකම වෙන්නත් පුළුවන්. Angle of elevation and angle of depression. Then sin, cosine, trigonometric ratio. Trigonometric ratio බලා ගන්න. ඒතර මෙතන මේ මම මෙතන ඒක තමයි explain කරේ sin theta, tan theta ඒ වගේ ratio එකක් දුන්නාම කොහොමද ඒක ගන්න. sin theta නම් මම මතක තියාගෙන ඕගොල්ලන් ලේසි ක්‍රමයක් දීලා තියෙනවා. sin නම් මොකද්ද? O. ඒ කියන්නේ O over H. Opposite side of hypotenuse. cos නම් මොකද්ද? cos නම් කියන්නේ adjacent side of hypotenuse. tan OA, right? OA, opposite side over adjacent side. මෙන්න මේක බලා ගන්න. මේකත් එක Pythagorean relationship එක, Pythagoras theorem එකත් link වෙන්න පුළුවන්. ඒක නිසා Pythagoras theorem එකක් දැනගන්න ඕන. ඊට පස්සේ මෙතන distance, time, speed equation එක බලා ගන්න ඕනේ. speed equal distance over time. ඊට පස්සේ මේකේ වෙන quantity එකක් මොනවා හරි subject කරොත් හිතා ගන්න පුළුවන්. දැන් මෙතන distance එක වගේ හොයන්න දුන්නොත් distance equal speed into time. time එක හොයන්න දුන්නොත් time equal distance over speed. ඒ වගේම rate සම්බන්ධයෙන් එන්නත් පුළුවන්. සාමාන්‍ය මේ දෙකම එන chance එක අඩුයි. දෙකෙන් එකක් සම්බන්ධ වෙන chance එක වැඩි. rate equal volume over time. දැන් මේක time එක වගේ බලන්න දුන්නොත් time equal volume over rate. අන්න ඒ විදිහට ඒක සබ්ජෙක්ට් කරලා ගන්න තියෙනවා. right. එතකොට මේ මිනිතිය සම්බන්ධයෙන් තමයි එතන කිව්වේ. ඒ කියන්නේ මේ මනින කොටස් සම්බන්ධයෙන්, මිනුම් සම්බන්ධයෙන් එන දේවල් ටික. හරි. ඊට පස්සේ හතරවෙනියට මම ගන්නවා බීජ ගණිතය. බීජ ගණිතය සම්බන්ධයෙන් එන්න පුළුවන් කොටස්. ඒ කියන්නේ ඔය xy පද සම්බන්ධ කොටස්. බීජ ගණිතය සම්බන්ධ වෙන කොටස්. ඒකේ අනිවාර්යෙන් එන ගානක් තමයි කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඔයාලා දන්නවා හැම පේපරේ මේක සම්බන්ධ වෙනවා, මේ පාරත් සම්බන්ධ වෙනවා. මොකද මේවා හැදෙන්නේ ELC අනුව, essential learning concept. ඒතර අත්‍යවශ්‍ය ගුණ සංකල්ප මත තමයි මේ අලුත් නව විෂය නිර්දේශය 2016 ඉඳලා හැදෙන අලුත් විෂය නිර්දේශය අනුව ප්‍රශ්න හැදෙන්නේ. ඒතර මේක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්, කුඩා පොදු ගුණාකාරය. ඒතර බීජ පද දෙකක වෙන්න පුළුවන්, තුනක වෙන්න පුළුවන්. ඒකේ කුඩා පොදු ගුණාකාරය ගන්න එන්නේ. ඊළඟට බීජීය භාග සම්බන්ධයෙන්. බීජීය භාග. ඒතර මෙතන දැනගන්න ඕන දේවල් තමයි බීජීය භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. බීජීය භාග සම්බන්ධයෙන් බලා ගන්න ඕනේ කොටස් ටික. ඊළඟට සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම. ඒ කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනික සාධක හොයන උදාහරණයක් විදිහට x වර්ගය ධන 6යි x ධන 9 මේක සාධක හොයන්න. ඒ වගේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්න. එහෙම නැත්නම් වර්ග දෙකක අන්තරේ සාධක. එතන x වර්ගය ඍණ 36 දෙනවා. එතකොට x වර්ගය ඍණ 36 කියලා කියන්නේ 6 වර්ගය. අන්න වර්ගපද දෙකක් තියෙනවා. එතකොට මේ වර්ගපද දෙක අතර වෙනස තියෙනවා. ඍණනේ තියෙන්නේ මෙතන ගණිත කර්මයේ. එතකොට වර්ග දෙකක අන්තරේ. වර්ග දෙකක අන්තරේ සාධක මොනවද? x ඍණ 6 x ධන 6. අන්න ඒ වගේ වර්ග දෙකක අන්තරේ සාධක. ඊළඟ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. ඊළඟට සරල රේඛාවක අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සම්බන්ධ ප්‍රශ්නයක්. මේකේ කෙලින්ම සමීකරණ ලියන්න කියලා එන්නත් පුළුවන්. හරි. සරල රේඛීය ප්‍රස්ථාරයක. සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය. එහෙම නැත්නම් අනුක්‍රමණය. එහෙම නැත්නම් ඒකට වෙන්න පුළුවන් අන්තක්ඛණ්ඩය. ඔය තුනම සම්බන්ධ වෙනවා. අන්තක්ඛණ්ඩය, අනුක්‍රමණය මේ දෙකත් එක්ක සම්බන්ධ වෙනවා සමීකරණය ලියන්න ආවොත්. අනුක්‍රමණය විතරක් ලියන්න ආවොත් y කණ්ඩායම් අතර වෙනස බෙදන්න ඕන x කණ්ඩායම් අතර වෙනසෙන්. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මෙම සරල රේඛීය ප්‍රස්ථාරය ඇන්දහම මෙතන x වලගේ බිඳුවේදී y කණ්ඩායමක් right. x වලගේ බිඳුවේදී y අක්ෂය මෙතන මේ සමීකරණයේ ඡේදනය වන ලක්ෂය y කණ්ඩායමකයේ තමයි අන්තක්ඛණ්ඩය කියලා ගන්න. ඒ කියන්නේ මේම ප්‍රස්ථාරය ඇදලා ආවේ නැත්නම් ලක්ෂ දුන්නොත් x කණ්ඩායමකයේ බිඳුවේදී y වලගේ. හරි. x බිඳුවයි y කණ්ඩායමකයේ දෙකයි.
එතකොට අන්තක්ඛණ්ඩේ 2යි. හරි ඊළඟට න්‍යාස ප්‍රශ්න. න්‍යාස ගොඩක් වෙලාවට ගුණ කිරීමක් තමයි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. එතකොට මම ක්ලාස් වල ළමයිට කියලා තියෙනවා පෙති ක්‍රමය. පේලි ගන්න සහ තීරු ගන්න ගුණ කරන්න ඕනේ. ඒ වගේම පළවෙනි සංඛ්‍යාවත් එක්ක ගුණ කරන්න ඕනේ. දෙවෙනි සංඛ්‍යාවත් එක්ක ගුණ කරන්න ඕනේ. එතකොට ඒ ක්‍රමය මතක් කරගන්න ඕනේ. ඊළඟට අසමානතා කොටස්. අසමානතා. හරි. ඒතර අසමානතාවල ඍණාගයකින් වගේ බෙදන්න තිබ්බොත් ලකුණු මාරු වෙනවා. ඒතකොට ඒ වගේ තැන් එන්න chance එකක් තියෙනවා. උදාහරණයක් දෙන්න ඍණ 2x ධන 1 විශාලයි 10යි. මෙහෙම ගාන හදන් යද්දි ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1යි. ඍණ 2x බෙදන්න ඕන ඍණ 2කින්. ඒතකොට ඍණ 2x ඍණ 2කින් බෙදුව ගමන් මොකද වෙන්නේ? දඩස් ගාලා මේ අසමානතා ලකුණු මාරු වෙන්න ඕන. මතකයි නේද? right. ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් බබාලා බලන්න LCM least common multiple LCM එක වෙන එක algebraic fractions. එතකොට algebraic fractions addition, subtraction, multiplication and division ඒ ටික බලා ගන්න ඕනේ. Then trinomial quadratic expressions. එතකොට මේක factorize ගන්න කොහොමද? Then difference of two square terms. What are the finding the factors of difference of two square terms. ඊළඟට gradient, intercept අන්න ඒ part එක. ඒ කියන්නේ straight line graph එකක් දීලා ඒ straight line graph එකට අදාළව equation එක ලියන්න එන්න පුළුවන්. ඒතකොට equation එක ලියද්දි මතකයිනේ ඔයගොල්ලන්ට y = mx + c form එකෙන් එන්නේ. එතකොට m කියන්නේ gradient එක, c කියන්නේ intercept. එතකොට මෙන්න මේ gradient එක හොයන්න එන්න පුළුවන්. intercept එකත් එක්ක සම්බන්ධ කරලා මේක එන්න පුළුවන්. එතකොට එතන දැනගන්න ඕන gradient එක හොයන විදිය. How to find the gradient? Difference of y coordinates or difference of x coordinates. y coordinates වල difference එක divide කරන්න ඕන x coordinates වල difference එක. එතකොට intercept කියලා කියන්නේ මොකක්ද? මෙතන x coordinate එක 0 වෙද්දි y coordinate වල value of the y coordinate when x coordinate is 0. matrices part එක බලා ගන්න. matrices එතකොට මේකෙදි මම කියලා තියෙනවා r into c. rows multiply කරන්න ඕන columns වලින්. first number with first number, second with second, first with first, second with second. අන්න එහෙම simple විදිහට ඒක කියලා දීලා තියෙනවා. ඒතර matrices multiply කරන එක විශේෂයෙන් බලන්න, වැඩියෙන් බලන්න. then inequalities බලා ගන්න ඕනේ. එතකොට එතන minus number එකක් එහෙම આવුත් minus number එකකින් divide කරද්දි මෙතන මේ sign එක change කරන්න ඕනේ. right. අන්න ඒ ටික විශේෂයෙන් බලා ගන්න ඕනේ. algebra part එකේ බීජ ගණිතය කියන්නේ algebra. හරි. මේ ටික බලා ගන්න ඕනේ. right. ඊට පස්සේ පුතේ බලන්න ඕන පස්වෙනි එක සංඛ්‍යානේ සම්බන්ධයෙන්. හරි. මේකේ වට ප්‍රස්ථාර හොඳට බලා ගන්න. වට ප්‍රස්ථාර වල කේන්ද්‍රික ඛණ්ඩේ කෝණයක් දීලා ඒකෙන් හොයන්න එන්න පුළුවන් මිනිසුන් ප්‍රමාණය, ළමයි ප්‍රමාණය වගේ යම් ප්‍රමාණයක්. ඒක අනිත් පැත්ත ළමයි ප්‍රමාණය මිනිසුන් ප්‍රමාණයක් වගේ දීලා එතනින් ඒකට අදාළ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය හොයන්න එන්න පුළුවන්. හරි. වට ප්‍රස්ථාර වල අන්න ඒ ටයිප් එකේ ගණන් බලා ගන්න ඕන. ඊළඟට දත්ත සම්බන්ධයෙන් විශේෂයෙන් බලන්න. දත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගන්නවා. සන්තතික දත්ත සහ විවික්ත දත්ත. සන්තතික දත්ත කියලා කියන්නේ දශමයේ සංඛ්‍යා පෙන්න පුළුවන් දත්ත. උදාහරණයක් විදිහට ළමයෙකුගේ උස, ළමයෙකුගේ බර, මොකක් හරි ලීයක දිග, කණුවක උස, අන්න ඒ වගේ දශමයේ සංඛ්‍යා පෙන්න පුළුවන් දේවල්. දැන් ළමයිගේ බර ගත්තොත් කිලෝග්‍රෑම් 52යි 53යි 54යි වගේ පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි නෙන්න පුළුවන්. 52.5යි 57.3යි. අන්න ඒ වගේ දශමයේ සංඛ්‍යා එන්න පුළුවන්. අන්න ඒ වලට අපි කියනවා සන්තතික දත්ත කියලා. ඊළඟට විවික්ත දත්ත. විවික්ත කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාමය දත්ත විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පවුලේ සමාජිකයන් සංඛ්‍යාව. ඊට පස්සේ නිවසක සිටින සුරදුළුන් ගණන. ඊළඟට පන්තියක සිටින ළමයින් ගණන, පොත් ගණන, පෑන් ගණන. හරි. ඒතර පවුලේ සමාජිකයන් ගණන ඇහුවොත් එහෙම 3.2යි
5.6යි ඒ වගේ දශම ගණන් කියන්න බෑ. එක්ක 3යි නැත්නම් 4යි නැත්නම් 5යි ඒ වගේ පූර්ණ සංඛ්‍යාමයක් ගැන විතරයි එන්නේ. අන්න ඒ වගේ දත්ත වලට අපි කියනවා විවිධ දත්ත කියලා. right ඊළඟට අන්තස් චතුර්ථක පරාසය බලා ගන්න. අචප අන්තස් චතුර්ථක පරාසය අචප. ඒතර අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ තුන්වන චතුර්ථකයෙන් පළමු චතුර්ථකේ අඩු කරලා Q3 ඍණ Q1. හරි තුන්වන චතුර්ථකයෙන් පළමු චතුර්ථකේ අඩු කරලා තමයි අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ. ඒතර මේක හොඳට බලා ගන්න. ඒතර මේක සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් එක්ක සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. මෙතන CF ඒ කියන්නේ සමුච්චිත සංඛ්‍යාතේ මේ පැත්තේ අන්තිපාන්තර දීලා ඒකට අදාළ වක්‍ර කොටසක් වගේ දීලා හරි අන්න එහෙම අන්තස් චතුර්ථක පරාසය සම්බන්ධයෙන් එන හැකියාව වැඩි. right ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට අහගන්න statistics කියලා අපි කියන්නේ කෙටියෙන් ගන්න stat. හරි ඒතර මෙතන pie charts වල මතක වෙන ඔයගොල්ලන් quantity එකක් දුන්නොත් එතනින් angle එකක් හොයන්න දෙන්න පුළුවන්. angle එකක magnitude එක දීලා ඊට පස්සේ එතනින් quantity එකක් හොයන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ data continuous data and discrete data. continuous data කියලා කියන්නේ decimal numbers එන්න පුළුවන් දේවල්. මතකයි නේද? continuous data අනිත් එක discrete data. එතකොට continuous data කියලා කියන්නේ height, mass, length, weight හරි ඒ වගේ අර decimal numbers එන්න පුළුවන් data. discrete data all numbers. number of students, number of children, number of books, number of pens අන්න ඒ වගේ all numbers එන්න පුළුවන් දේවල් තමයි discrete data විදිහට ගන්න. ඊළඟට interquartile range IQR interquartile range එක හොයන්න chance එකක් එනවා. ඒතකොට ඒකත් එක්ක මේ cumulative frequency curve එකක් එන chance එකක් තියෙනවා. cumulative frequency curve එකත් එක්ක interquartile range එක IQR. how to find the IQR? third quartile minus first quartile Q3 minus Q1. එතකොට Q3 Q1 වෙන විදිය මතකයි. Q3 එක හොයන්නේ කොහොමද? 304 into n. n කියලා කියන්නේ number of data. එතකොට ඒ number of data ගාන total number of data මුළු ගාන multiply කරනොත් 304. Q1 first quartile එක හොයන්නේ 1/4 into n. total number of data into 1/4. එතනින් location එක හොයාගන්න පුළුවන් Q3 Q1 වල. එතනින් ඒකෙන් අපිට මේ cumulative frequency curve එක use කරලා එහෙම නැත්නම් ඒකේ number එකක් දෙන්නත් පුළුවන් මේ දෙකට අදාළව. Q3 එකෙන් කොහොම හරි කරන්න ඕන Q1 එක subtract කරන එක. right ඊට පස්සේ 6 වෙනි කොටස අවසාන කොටස එඩිබර්ට් 25ට අදාළව කුලක හා සම්භාවිතාව. කුලක හා සම්භාවිතාව. එතකොට මේකේ ගොඩක් කාලෙ මේ කුලක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සම්බන්ධ වෙනවා. ඊළඟට සම්භාවිතාව සම්බන්ධ ප්‍රශ්නයක් සම්බන්ධ වෙනවා. එතකොට කුලක සම්බන්ධයෙන් එන්නේ උපකුලක දෙකක්. මේ විදිහට එන්නත් පුළුවන්. මෙන්න මේ ෆෝම් එකත් එන්න පුළුවන්. උපකුලක විදිහට එන්න පුළුවන්. එතකොට මේකේ මේ විදිහට උපකුලක දෙකක් නම් කරලා දෙනවා. right උපකුලක දෙකක් නම් කරලා දෙනවා. එතකොට මේකේ එන්නේ මේ වගේ කොටසක් අදුරු කරලා ඒ කොටස කුලක අංකණයෙන් ලියන්න. එහෙම නැත්නම් කුලක අංකණයක් දෙන්න. කුලක අංකණය දීලා ඒ කුලක අංකණය මේ වගේ වෙන්නුරු සරහනක් දීලා ඒකේ අදුරු කරලා පෙන්නන්න කියලා එනවා. හරි. ඒ වගේම දැන් ගොඩක් මේ පාර මේ පළාත් ප්‍රශ්න පත්‍රවලත් තිබ්බා මේ කුලකවල ඒ කියන්නේ ප්‍රදේශයට අදාළව අදුරු කරනවා එක වෙනුවට අදුරු කරන්නේ නැතුව ඒකට අදාළ අවයව ගාන ලියන්න. ඒ කියන්නේ යම් අවයව ගානක් මේක දීලා උදාහරණයක් විදිහට මෙතන 10යි මෙතන 5යි කියලා දුන්නු මෙතන 5යි. අන්න ඒතර මේ ප්‍රදේශයට අදාළව තමයි ඒ පමණක් ප්‍රදේශය අයත් වෙන්නේ. ඒ පමණක් ප්‍රදේශය වෙන්නේ මේක. ඒතර ඒ පමණක් පෙන්නන අංකණය තමයි කුලක අංකන මේ කුලක පෙන්නන විදිය තමයි ඒ පමණක් ප්‍රදේශයේ පෙන්වන විදිය තමයි ඒ ඡේදනයේ B dash. කියන්නේ ඒ පමණක්. එතකොට ඒකට අදාළ අවයව ගාන ලියන්න එන්න පුළුවන්. එතකොට එන්නේ මෙතන n කියලා. n කියලා කියන්නේ number of elements. ඒ කියන්නේ අවයව ගාන. එතකොට මෙතන එනවා 5.
හරි අන්න ඒ ටයිප් එක බලා ගන්න ඕනේ ඒ විදිය ගන්න. ඊළඟට සම්භාවිතාව සම්බන්ධයෙන් ඉතින් දැනගන්න ඕන ඒ කියලා සිද්ධියක් තිබ්බොත් එතකොට ඒ කියන සිද්ධිය සම්භාවිතාව යන මොකද්ද කරන්න ඕනේ. යටින් එන්නේ ns නියදී අවකාශය අවයව ගන්න. ඒ කියන්නේ ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලට අදාළ අවයව ගන්න කීයද කියන එක. ඊට උඩින් එන්නේ අදාළ සිද්ධිය අවයව ගන්න. හරි සම්භාවිතාව ලියන කොනම ගන්නකට මේක තමයි සම්බන්ධ කරන්න ඕනේ. සූත්‍රයේ විදිහට. ඒට අමතරව එතකොට අර සූත්‍රය ඔයගොල්ලන්ට මතක ඇති කුලක අනේකත්ව අතර සම්බන්ධතාවය වෙන සූත්‍රයේ n a මේලේ b සමානයි na ධන nb ඍණ na ඡේදනයේ b. මෙන්න මේ සූත්‍රය බලන්න. එතකොට මේක කුලකවල අවයව ගන්න සම්බන්ධයෙන් આવුත් මෙහෙම. සම්භාවිතාව සම්බන්ධයෙන් આવුත් දැනගන්න ඕන මේ n වෙනුවට p දාලා. ඒ කියන්නේ p a මේලේ b සමානයි ta ධන tb ඍණ ta ඡේදනයේ b. right මෙන්න මේ සූත්‍ර අනිවාර්යෙන් දැනන් යන්න ඕන. මේවා දන්නේ නැතුව ගියොත් ඕගලන්ට කොහොමත් මේ කුලක සම්භාවිතාව සම්බන්ධයෙන් ලකුණු ගන්න අමාරු වෙනවා. හරි ඊට පස්සේ ඉංග්‍රීසි මීඩියම් ළමයි බලන්න ඕනේ මේ පාර්ට් එක sets and probability. sets and probability. එතකොට මෙතන Venn diagram එකක් දෙනවා. එතකොට ඒ Venn diagram එකේ තියෙන්නේ subsets දෙකයි. only two subsets. ඒ කියන්නේ grade 10 questions in type එකට තමයි question එක එන්නේ. මේකේ මේ වගේ region එක shade කරලා එන්න පුළුවන්. ඒතකොට shade කරලා આવුත් ඒක මේ විදිහට ලියන්න ඕන. set notation එකකින් ලියන්න ඕන. ඒ වගේම set notation එක දුන්නොත් දැන් මෙතන example එකක් විතර a intersection b dash දුන්නොත් only මෙන්න මේ region එක shade කරන්න එන්න පුළුවන්. ඒකට එහෙම නැත්නම් මේකේ elements දීලා ඒ elements ගන්න ලියන්න එන්න පුළුවන්. ඒතර question එකේ එන්නේ number of elements of a intersection b dash මේ විදිහට එන්නේ. ඒතර මේකේ elements ගන්න ලියන්න ඕනේ ඒ region එකට අදාළව. ඒතර ඔයගොල්ලෝ මේකේ practice කරන්න ඕනේ මොකද්ද මේ regions හරියට identify කරගන්න එක. ඒ වගේම මෙතන මේ equations මතකයි. number of elements of A union B equal number of elements of set A plus number of elements of set B minus number of elements of A intersection B. right එතකොට මෙන්න මේ equations මතක් කරගන්න. එතකොට elements ගාන සම්බන්ධයෙන් නැතුව මෙතන P එන්න පුළුවන්. ඒ කියන්නේ probability of A union B equal probability of A plus probability of event B minus probability of event A intersection B. එතකොට මේ equations ටික formula හොදට බලා ගන්න ඕනේ. මෙතන මේ probability සම්බන්ධතාව මේකක් තියෙන්නේ මොකක් හරි අපිට event එකක් දුන්නාම මේ event එකේ probability එක ගන්න කිය probability of event A equal probability number of elements of the event A over number of elements of the sample space. එතකොට sample space මතකයි sample space මතකයි all possible outcomes. හරි වෙන්න පුළුවන් කොහොම outcomes ටික තමයි outcomes ගන්න තමයි line එකට ඒ අදාළ event එකට අදාළ elements ගන්න තමයි line එක උඩ ලියන්න ඕනේ. right එතකොට අපි මෙතන කතා කරා මතක ඇති වෙනම තේමා කීපයකට අදාළව කෙටි ප්‍රශ්න 25ට අදාළ උඩින්ම තියෙන list එක එන්න chance එක වැඩිම කොටස් ටික. ඒතර ඒ ටික හොදට බලා ගන්න. එතකොට අපි කතා කරා සංඛ්‍යා තේමාවට අදාළව ඊට පස්සේ ජ්‍යාමිතිය, මිනිතිය, බීජගණිතය, සංඛ්‍යානේ කුලක හා සම්භාවිතාව. right numbers, geometry, algebra, measurements, sets and probability and statistics. ඔන්න ඔය ඒ කොටස් වලට අදාළව තමයි කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ. ඒතකොට ඒ වල කෙටි ප්‍රශ්න 25ට අදාළව එන්නේ මොනවද කියන එක තමයි අපි මේ පාර්ට් එකෙන් කතා කරේ. right ඊට පස්සේ තියෙන්නේ part 1 එකේ first paper එකේ part B. part 1 part B part එක ගැන කතා කරන්න. ඒතර ඒක තමයි තියෙන්නේ භාග සම්බන්ධයෙන්. ඒතර භාග ඊළඟට කොටස් පෙළපොළ සම්බන්ධයෙන් ඊළඟට බදු සම්බන්ධයෙන් සම්භාවිතාව ඊළඟට සංඛ්‍යානේ ඒ කොටස් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි බලන්න තියෙන්නේ. එතකොට මේ පාර දිත්වා සුදුනාට වාපු නිසා සමහර ළමයි හිතන් ඉන්නවා මේ එක්සෑම් එක මේ පාර විශේෂයෙන් මැත්ස් ලේසි කරයි කියලා. මොකද ළමයින්ට ගොඩක් ප්‍රශ්න ආපු නිසා වෙනම
සිලබස් එකට අදාළව කොටස් කීපයක් වෙනම චක්‍රලේඛන විදියට